කොහොමද ඔයාලට? ඉතින් මේ ලැබපු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුදු සීසන් එකෙන් පස්සේ අද තමයි අපේ ෂොප් එක පටන් ගත්ත දෙවැනි දවස. අවුරුදු සීසන් එකේදී ඔයාලත් එක්ක ඩයලොග් එකක් බෙදා ගන්නම් කියලා හිතුවට මට ඒක කරගන්න පුළුවන් වුණේ නෑ. මොකද ගොඩක් බිසි වුණ නිසා. මගේ ෂොප් එකේ ඉඳලා වටපිටාව පේන්නේ මෙන්න මේ විදිහට. මං හරිම ආසයි මෙතනට වෙලා මේ පේන වටපිටාව බලාගෙන ඉන්න. ඉතින් ඔයාලත් එක්ක ඉස්සරහට මේ වගේ ලස්සන ව්ලොග් එකක් කරන්න මං ගොඩක් ආසාවෙන් ඉන්නේ. ගොඩක් අභියෝග මැද පටන් ගත්ත මගේ පුංචි ෂොප් එක දිහා අද වෙනකොට බලද්දී මට ගොඩාක් සතුටුයි. එහෙම තමයි. ඕනම දෙයක් අභියෝගයක් මැද්දෙන් යනකොට තමයි ඒ ගමන හරිම ලස්සන. මුලින්ම කරන්නේ ෂොප් එක පිරිසිදු කරගන්න එක. පුංචි ඉඩක් වුණත් මට මේ දේවල් පිරිසිදුවට ලස්සනට තියෙනකොට හරිම ආස හිතෙනවා. හැමෝටම අමාරු කාලෙක අලුත් අවුරුද්ද සමරන්න ඇඳුම් පැළඳුම් අරන් යන්න අඩුම මිලට දෙන්න පුළුවන් වන නිසා මම ඇත්තටම ගොඩක් සතුටින් මේ අවුරුදු සීසන් එක අවසන් කළා. ඉතින් ඒ ගැන මට තියෙන නිහතමානී ආඩම්බරයක්. වෙනත් ෂොප් වලත් එක්ක මිල බලද්දී ඇත්තටම අපේ ෂොප් එකේ ඇඳුම් පැළඳුම් වල තියෙන මිල ගොඩක් අඩුයි. මොකද අමාරුම කාලවල වලදී තමයි අපි අනිත් අයට උදව් වෙන්න ඕනේ. ඉතින් කියන්නකෝ ඔයාලට මේ පාර අලුත් අවුරුද්ද කොහොමද කියලා? මට නම් කලින් තරම් ලොකු සතුටක් නොතිබුණත් ඇත්තටම අපේ ෂොප් දෙක ආරම්භ කරලා අපි දැන් ඉන්න තත්ත්වය ගැන මේ අවුරුද්ද වෙනකොට ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. ඒ වුණාට අපිට කලින් අවුරුද්දවල ලැබුණු ඒ සතුට අලුත් අවුරුද්දක් උදා වෙද්දී ලැබෙන නැවුම් බව අලුත් අවුරුද්දක් එළඹෙනවා කියලා දැනෙන හැඟීම මේ වෙනකොට ඇත්තටම අපින් ඈතට ගිහිල්ලා. ඒ ගැන නම් මට තියෙන්නේ ලොකුම ලොකු දුකක්. මේ පුංචි කාලේ අලුත් අවුරුද්දක් උදා වෙනකොට ඒ ඇතිවෙන නැවුම් හැඟීම්, රස කැවිලිවල සුවඳ, ගස් කොළන් වල වෙනසක්, ඒ වගේම ලස්සනට ගෙවල් පිරිසිදු කරලා තීන්ත එහෙම ගානකොට දැනෙන නැවුම් බවක් මට මේ අවුරුදු දෙක තුනකදී දැනුනේම නැහැ. වෙන මොක් කළා බුදුන් වඳින්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම කලින් නම් කඩේ ඇරිය ගමන්ම කරන්නේ පිරිත් දාන එක. පිරිත් දාලා ඉවර වුණාට පස්සේ මියුසික් එකක් අහන ගමන් තමයි අනිත් වැඩ ටික කරන්නේ. ඒත් අපේ ෂොප් එක ළඟම ඊයේ මලගියක් සිද්ධ වෙන නිසා අද ඒ දේවල් කරන්න බෑ. පස්සේ මම යනවා මගේ මල් පැලවලට වතුර ටිකක් දාන්න. මේ දවස්වල මල් පැලවලට වතුර දාන්න විදිහක් නැති නිසා මගේ ඇන්තූරියම් පැලේ මැරිලා ගිහිල්ලා. ඉතින් දැන් මං ආය අලුත් එකක් එතන හදන්න ඕනේ. බුද්ධ පැලේ නම් හොඳට තියෙනවා. ඊට පස්සේ තමයි මං ආසම වැඩේ තියෙන්නේ. ඒ තමයි ඩමි වලට ලස්සන ඇඳුම් අඳවලා ඩිස්ප්ලේ කරන එක. ඉතින් මං අද මෙන්න මේ වගේ ෂෝට් ෆ්‍රොක් එකකුයි ලස්සන වයිට් කලර් ලොන්ග් ෆ්‍රොක් එකකුයි තමයි ඩිස්ප්ලේ කරන්න හිතාගෙන ඉන්නේ. මේ දවස්වල ඔන්ලයින් ගොඩක් ෆේමස් වෙලා තියෙන මේ වයිට් කලර් ලොන්ග් ෆ්‍රොක් එක මන් දෙන්නේ 1900ට. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් ඔන්ලයින් ඕඩර් කරගන්නත් පුළුවන්. ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි පහසුකම් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මං අද ඩිස්ප්ලේ කරලා තියෙන අයිටම් ටික. ඊට පස්සේ මම මගේ එයා ප්‍රශ්න දෙකත් අරගත්තා. ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක සහ රෝස් ෆ්ලේවර් එකෙන්. ඉතින් මං අද යූස් කරන්නේ රෝස් එකේ එයා ප්‍රශ්න එක. මෙන්න මේ ලස්සන බෑග් එකත් මං ඔයාලට පෙන්නන්නම්. ඔයාලට ඒකේ මං තව තියෙන අයිටම් ටික පෙන්නන්නම්. ඉතින් ඒක ඔයාලට 1850කට වගේ ගන්න පුළුවන්. ඇත්තටම මේකේ ලොකු ඉඩක් තියෙනවා. ඉතින් ටීචින් කරන කෙනෙක්ට, ඔෆිස් යන කෙනෙක්ට ඇත්තටම මේ බෑග් එක ගොඩක් වටිනවා. ඔයන කෙනෙක් ඉන්නා නම් ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. ඔයන අයට මම විස්තර ලබා දෙන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්. ඝනකම් රෙද්ද නිසා ඔයාලට ගොඩ කාලයක් මේක යූස් කරන්නත් පුළුවන්.
ඊට පස්සේ කස්ටමර්ස්ලා ටික දෙනෙක් ආවා. ඒ නිසා මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඔක්කොම ගියාට පස්සේ මම අවුරුද්දට හදපු කැවිලි ටිකක් තිබුණා. ඉතින් මේ වගේ වෙලාවට පොඩ්ඩක් කම්මැලිනේ. එන්න ඒ නිසා මේ වගේ දෙයක් කන ගමන් චුට්ටක් නිදහසේ කාලය ගත කරා. ඉතින් මට අද ගොඩාක් ලොකු වැඩක් තියෙනවා. ස්ටඩීස් වල මේ දවස්වල මට කරගන්න බැරි වුණ නිසා ඒවා අද දවස් ඇතුළත කොහොම හරි ඉවර කරගන්න ඕනේ. අද නම් පොඩ්ඩක් අඳුරු වැඩි. අනිවාර්යෙන්ම හවසට වහී කියලා හිතනකොටම ඔන්න වහින්න පටන් ගත්තා. ඉතින් සබහාදාම වුණත් හරි ඉක්මනට වෙනස් වෙනවා. මිනිස්සු ගැන මොන කතාවද නේද? මගේ චුඩ ලොග් එක මෙතනින් අවසන් කරන්නම්. ගත කරන හැම තප්පරයක්ම සුන්දර මතක ඉතුරු වෙන විදිහට ගත කරන්න. ආපස්සට හැරිලා බලනකොට ඒ දේවල් ගැන පසුතැවීමක් දැනෙන්නේ නැති විදිහට ජීවත් වෙන්න. මොකද ඒ සුන්දර මතක දවසක අපිට ජීවිතේ විඳින්න උදව් වෙයි. මේ ලැබූ නවවසර ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අභියෝග මැදින් නැගිටින්න ඔයාලා හැමෝටම වාසනාව උදා වෙන්න ඕන.